සඳහා එන්නම මේ දින තරඟකාරීත්වයේ වැඩිවීම. අපි දකින්නේ ඕමාර ගොල්ල කඳු මුදුන තමයි අපි ප්‍රකාශ කළා. මෙන්න අපි දකිනවා ග්‍රීන් ජර්සි එක සාරංග පෙරේරා යම් කිසි උත්සාහයක් දරන ඕමාර ගොල්ල කඳු මුදුනේදී ඔහුගේ හැකියාව සාරංග පෙරේරා තරමක් කඳු ඒ වගේම පල්ලං සහ වැඩි විශේෂයෙන්ම කිලෝමීටර් 150ක වගේ දුර ප්‍රමාණයක් දරා ගැනීමේ ශක්තියක් තියෙන ක්‍රීඩකයෙක්. ඉතින් මේ ඕමාර ගොල්ල කඳු මුදුන තරණය කරන අවස්ථාව තමයි පොකුරක් විදියට තමයි ඕමාර ගොල්ල දක්වාම පැමිණියේ. දැන් රිද්මය ගැටලුවක් තියෙනවා කන්ද. ඔව්. රිද්මය තරමක් වෙනස් වුණා. නමුත් පැයට කිලෝමීටර් 35 වගේ වේගයක් මෙන්න මේ සාරංග ඉදිරියට පැමිණෙනවා. නමුත් ඔහු පසුපස පැමිණෙන්නේ අරාබි එමිරේත් රාජ්‍යයේ ක්‍රීඩකයා. ඉතින් සාරංග ගැන තමයි ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තොත් විදේශීය ක්‍රීඩකයන්ට සාරංගව තමයි ආක්‍රමණය කළ යුත්තේ. ඉතින් ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ යුද හමුදා කණ්ඩායම සහ ජාතියක් වශයෙන් ආරක්ෂා කළ යුත්තේ.